අතරමැදියෙක් විදිහට ඉඳලා කරන්න පුළුවන් උදව්වක් සමාජයෙන් අරන් දෙන්න. මට පුළුවන් උදව් මම කරලා සමාජයේ මේක දකින්න ඕන කෙනෙක්ට පුළුවන් දෙලින්ම මේ ආයතනයට උදව් කරන්න මට මුදලින්වත් කිසිම මේකක් මං හරහා කෙරෙන්න ඕනේ කිසිසේත්ම මම ඒව බාරගන්නේ නැහැ. අපිට තියෙනවා තාත්තලා අපිට තියෙනවා සීයලා ඒ වගේම කාර්යයන් තාත්තේ කාර්යවල සහෝදරේ කාර්යයන් කියන කෙනෙක් වෙන්න පුළුවන් මෙතන ඉන්නේ. ඒක නිසා හදවතින් හිතන්න මේ වගේ වෙලාවක පුළුවන් උදව්වක් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගේ. දැන් මේ තියෙන්නේ මේ වගේ තුපුරපු තැන් මේ නැන්ද. ඉතින් මේක වැඩි උපකරලා තියෙනවා ඒක. අද කවවත් එකක් ගන්න ඉන්නේ නේද? මොහොම තියෙනවා නම් ඔයාලට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ නම් අංකල් අපිට දැන් යන්නත් වෙලාව හරි ඕගොල්ලන් මොන පළතුරු ටිකකුයි කෑම ටිකකුයි මේක කරගෙන ඉන්න තියෙනවා ඒක බාර ගන්න. සුබ දවසක් ආදරණීය සියලු දෙනාට. ඔන්න අද මම මගේ සුරංගි වීලොග් කියන YouTube නාලිකාව අලුතෙන් පටන් ගන්නවා. ඉතින් ඒකට ආශිර්වාදයක් වෙන්නත් එක්කම පුණ්‍ය කටයුත්තකින්ම පටන් ගන්න ඕනි කියලා අපි හිතුවා. අද මමයි මගේ මහත්තයයි දෙන්න එකතු වෙලා අපි විතරම අපේ උපන්දිනයක් අපේ ඇනිවර්සරි එක මොකක් තිබ්බත් අපි ගෙදර සාදයක් පවත්වනවා වගේම අපි පුරුදු වෙලා ඉන්නවා වැඩි විශ්වාසෙට ඇවිල්ලා කරන්න. ඉතින් මේ වගේ අද අපි ඇවිල්ලා ඉන්නවා වයඹ සම්බෝධි වැඩිහිටි නිවාසය. මේක අපි නිතරම එන යන තැනක්. අපි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න නිසා කුරුණෑගල අස්වැද්දුම කියන ප්‍රදේශයේ තමයි මේ වැඩිහිටි නිවාසය තියෙන්නේ. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා මේ ඉන්න වැඩිහිටියෝ එක්ක කතා බහ කරලා අද දවසේ අපි ඒගොල්ලන්ට ගෙන ආපු දේවල් දීලා කතා බහ කරලා මෙතන විස්තර ඔක්කොම මම අද ඕගොල්ලන්ට කියන්නම්. ඔයාලටත් පුළුවන් කුරුණෑගලවට ඉන්න කෙනෙක් නම් මෙතනට ඇවිල්ලා දානයක් බාර අරගෙන කරන්න. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා. සම්බෝධි වැඩිහිටි නිවාසයේ තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මේ දැනට ඒක බලා කියාගෙන ඉන්න මේ අංකල්. අපි යාගෙන් මේකේ විස්තර පොඩ්ඩක් අහමු. මට දැනගන්න ඕනේ දැනට කී දෙනෙක් විතර මේ නිවාසයේ ඉන්නවද කියලා. දැනට අපි පහ දැනට ඉන්නේ. ඒක අඩු වැඩි වීමක් වෙනවා කියන්නේ අඩු වීමක් නෑ. කියන්නේ සමාජාර්ථ මූලස්ථානෙන් හදාකට ඉන්න වෙලාවෙදී තියෙන්නේ. දැන් දාන එහෙම කොහොමද මේක බාරගන්නේ කට්ටිය? ඒක ප්‍රශ්නේ තියෙන්නේ මානසිකව බාරගත්තු අය තියෙනවා. ඉතලයි කළා බාරගන්නේ නැතුව ගෙනල්ලා දෙන කට්ටියක් තියෙනවා. මානසිකව බාරගත්තට මානසිකව සම්පූර්ණ මාතම නෙවෙයි. සාමාන්‍ය මානසිකට පාර මිනිත් විතර බාරගන්න දානේ නොලැබෙන අවස්ථාවන් තියෙනවනේ. දැන් මෙතන වැඩි කියන්නේ දානේ ලැබෙන්නේ නැති වෙලාවට මෙයාට කෑම බීම කොහොමද ඒක කරන්නේ? දැන් මේ ප්‍රශ්නේ කියන්නේ සමහර අය දානේ දෙන්න යම් විදිහට ආහාර දෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය විද්‍යාව ආල් පරිපූර්ණ වගේ කෑම බීම ඒක ඔයාලට අවශ්‍යයි. මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික තමයි මෙතන බෝඩ් එකේ තියෙන්නේ. ඔව්. දැනට දැන් අද දවසේ කී දෙනෙක් ඉන්නවද අංක? දැන් අද දවසේ ඉන්නවා නෝන පස් දෙනෙක්. නේ. අපි ඉන්නම් මේ පස් දෙනා එක්ක පොඩ්ඩක් කතා බහ කරලා යාන්ති පුදුලි නලා තියෙනවා. ඒක පරිසුදු වගේක් තමයි මම අද බාර දෙන්නා තියෙනවා. ඒ ටිකක් දීලා මේකත් එක්ක අපි පොඩ්ඩක් කතා කරලා එහෙනම් අද තව ප්‍රශ්නයක් තියෙනවා අපිට දැනට වටේ තිබුණාට යවලුත් ගන්න වාඩුවල වරපානවා පාය පුරාම මේ තියෙන නේද ඉඳේනවා. එතකොට ඉතින් අපි උගාස්න අපවස්ථාවකට පත් වෙනවා. ඒ වෙලාවට ඉතින් අපි කරන්නේ දාන දෙන්න කට්ටියට කියලා වතුර බෝතල් දෙකක්. ඒ කියන්නේ ඔයගලන්ට පානීය ජලයේ පහසුකම් සහ දැන් අත්‍යවශ්‍ය දේවල් සඳහා ජල පහසුකම නැති වෙනවා කියන්නේ අධික පායන කාලයට මේ හිඳේ වතුර හිඳෙනවා කියන එක නේද? ඒකට ඒකට කරන්න ඕනේ විදක් අලුතෙන් වෙනම විදක් කපා ගන්නද මොකද්ද ඒක දැන් බලාපොරොත්තු වෙන උපකාරය? බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? නාලේ විදක් හරි නාලේ විදක් හරි
කරලා දෙන්න පුළුවන් නේද කොහොමද මොන ආකාරයකට මේ ජාතක මේ වතුන් පාඩිය කරලා දෙන්නවා නම් මෙහෙමයි දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතන තියෙන මෙයාලට දාන්නේ එහෙම ඉතින් ලැබෙනවා ඒකෙත් ලැබෙන වෙලාවල් වලට ලැබෙනවා නොලැබෙන වෙලාවල් වලට යාලා වේලිය ආහාර ලැබෙන ඒවායින් ඒගොල්ලොම ඔයාගෙන කනවා කියන එක තමයි කියන්නේ. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයිලු මේ ලිඳේ වතුර හිඳෙන කාලෙට ඒගොල්ලන්ට පානීය ජල පහසුකම් සහ අත්‍යවශ්‍ය කාරණා සඳහා නාන්න බෙදි හොද ගන්න ඒ දේවල් වලට වතුර මදි කියන එක. ඉතින් ඒකට යාලා කියන්නේ එක්ක නලනින්දක් හරිය මේ ලිඳට අනිත් අලුත් වැඩියා කරන්න හරි මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියන එක. ඒ සඳහා පුළුවන් කමක් තියෙන කෙනෙක් අපි මෙතනදී මම මෙතනදී කරන්නේ මම වැඩිහත් වෙලා මම සම්බන්ධිකාරක කෙනෙක් විදිහට මගේ විලොග් එක හරහා සුරංගි විලොග් කියන එක හරහා මේ වගේ වැඩිහිටි නිවාස ළමා නිවාස ඒ වගේ ගොඩක් දුෂ්කර පවුල් දුෂ්කර පළාත්වල ඉන්න දුක් විඳින පවුල් ඒවා අපි හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට අපි අතරමැදියෙක් විදිහට ඉඳලා කරන්න පුළුවන් උදව්වක් සමාජයෙන් අරන් දෙන්න. මට පුළුවන් උදව්ව මම කරලා සමාජයේ මේක දකින්න ඕන කෙනෙක්ට පුළුවන් කෙලින්ම මේ ආයතනයට උදව් කරන්න මට මුදලින්වත් කිසිම මේකක් මං හරහා කෙරෙන්න ඕනේ නැහැ. කිසිසේත්ම මං ඒව බාරගන්නෙත් නෑ. මට ඕනේ මං මේ කරන සමාජ සත්කාරයක් විදිහට මම මේ channel එක කරන්නේ සුරංගි වීඩියෝ එක හරහා මට ඕනේ සමාජයේ මේ වගේ තියෙන මේ වගේ වැඩිහිටි නිවාස ළමා නිවාස ඒවයි තියෙන අඩුපාඩුකම් ඒගොල්ලන්ට අපිට සලකන්න පුළුවන් දේවල් අපිට කරන්න පුළුවන් දේ ඕගොල්ලන්ටම පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම් ඕගොල්ලන්ගේ උපන් දිනයකට කාගේ හරි නැති වෙච්ච කෙනෙක්ගේ අනුස්මරණ දිනයකදී ඒ වගේ දෙයකදී ඕගොල්ලන්ට පුළුවන් ලොකු දානමාන දෙනවට වඩා පිනක් මේ වගේ තැනකට ඕගොල්ලන්ට පුළුවන් නම් දෙයක් කරන්න. ඉතින් මෙතන දුරකථන අංකත් මම මේ වීඩියෝ එක අවසානයේ ඔයගලන්ට සම්පූර්ණ මෙතනට අවශ්‍ය දේවල් ඒතර මෙහි සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක ඔක්කොම අංකල් මම මේ මගේ channel එක හරහා මේ තම කට්ටිය දැනුවත් කරලා ඔයාලට කරන්න පුළුවන් උදව්වක් මම කරන්න. ඉතින් අපි දැන් කට්ටිය එක පොඩ්ඩක් කතා බහ කරමු. වීඩියෝ වල තව දෙක තුනක් තියෙනවා වීඩියෝ එකට වෙනස් සමානයි නේද මෙතන. ඊයින් අපිට ඉන්නවා දැන් ඔය වගේ කරන පුපුරලා තියෙනවා. විත්ති පුපුරලා. පුපුරලා දැතුලේ අත්‍යවශ්‍යම පුපුරලා තියෙනවා. මේ දෙකකට එකක් අවදානම් තත්ත්වයක් අපි හැමදේම ඉතින් අපි වීඩියෝ එක පෙන්නලා දාන්නම් අංකල් කැමති කෙනෙක් හිටියොත් අනිවාර්යෙන් ඔයාලට කතා කරලා උදව්වක් කරයි. ගොඩාක් උදව් කරන්න කැමති හොඳ මිනිස්සු වගේ සමාජයේ ඉන්නවා. එහෙම කෙනෙක් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔබ බැලුවොත් මේ වීඩියෝ එක අපිටත් ඉන්නවා තාත්තලා අපිටත් ඉන්නවා සීයලා ඒ වගේම කාගේ හරි තාත්තෙක් කාගේ හරි සහෝදරෙක් කාගේ හරි සීය කෙනෙක් වෙන්න පුළුවන් මෙතන ඉන්නේ. ඒක නිසා හදවතින් හිතන්න මේ වගේ වෙලාවක පුළුවන් උදව්වක් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගේ. මට පුළුවන් දේ තමයි මම මේ කරන්නේ. වඩා පුළුවන් දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි නැතුව ඉදිරිපත් වෙලා පුළුවන් උදව්වක් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ තියෙන්නේ මේ වගේ පුපුරපු තැන් මේ නේද? මේක වැඩි පුපුරලා තියෙනවා ඒක. මේක අත්‍යවශ්‍යම පුපුරලා තියෙනවා. මේ ඔක්කොම පුපුරලා තියෙන්නේ නේද? ඒ කියන්නේ නේද මේක හරි අවදානම් ඉතින් බිත්තියත් එක්කම කඩගෙන මෙයාලා නිදින තැන් නේද? අපි ඒවා මේ බිත්ති ඔක්කොම පුපුරලා තියෙන්නේ. ඔක්කොම පුපුරලා තියෙන්නේ. ඔන්න මේ තමයි මේ වයඹ සම්බෝධි වැඩිහිටි නිවාසයේ ඉන්න සමාජිකයෝ ටිකත් එක්ක තමයි දැන් අපි මේ ඉන්නේ. මේ ඉන්නේ අංකල් මට බලා ගන්න අංකල් අපි මුලින් කතා කරපු අංකල් මේ කට්ටිය තමයි දැනට ඉන්නේ ඔක්කොම 5 දෙනෙක් ඉන්නේ. ඉතින් මේගොල්ලන් ඉතින් මේ සමහර අයත් එක්ක කතා කරලා තේරුමක් නැහැ. කතා කරන්න පුළුවන් අපිට එක්කෙනෙක් ඉන්නවා. මේ සහෝදරයෙක් අපි පොඩ්ඩක් කතා කරමු. අයියාගේ නම මොකද්ද? තේරෙනවද? එතකොට මේ අයියා දැන් මෙහෙට ඇවිල්ලා කොච්චර කාලෙ ඉන්නවද? මම මෙහෙට ඇවිල්ලා අවුරුද්දක් වගේ හිටලා. එතකොට වාගේ මේ කටිය මොනවා වෙලාද මේ කරන්නේ? ගහගෙන වෙලා ෆෝන් දුන්නා. එතකොට ගෙවල් එහෙම ගෙවල් අලවි. එතකොට අයියා බැඳලා එහෙම නෑ. අම්මා තාත්තත් නේද? අම්මා ඉන්නවා. අම්මට තනියෙන් බලා ගන්න.
ඉතින් මෙතන ඉන්න අනිත් අයගෙත් අංකල් දෙමාපියෝ ඉන්න අයද ඉන්නේ දැන් අර මේ දෙන්නගෙම යාගේ අම්මා නම් ඔක්කොම තාත්තා නෑ. අක්කා කෙනෙක් ඉන්නවා. අක්කට මෙයා බලන්න බෑ. මේ වගේ තව කෙනෙක් ගෙදර ඉන්නවා. මෙයාලා. මෙයාගේ තාත්තා ඉන්නවා. තාත්තට නම් බියපත් ඉන්න කෙනෙක්. මෙයාගේ තාත්තා නෑ. අම්මා ඉන්නවා. අතේ බලත් තමයි ඉන්නේ. ඔයාගේ දේවල් කොහේ දාමු අයිතා මෙහෙට යන්න ගොඩක් කල් වෙනවද මෙයාට මම එන්නත් කලින් අංකල් ඉන්න කලින් අර අංකල් ඉන්නකොටත් මෙයා හිටියා මට මතකයි මම හිතන්නේ අවුරුදු 5කට මම කොහොම හරි මම තුනකට එළද අවුරුදු 5ක් වගේ ඒ කාලේ තුල මම ආපු හැම අවුරුද්දකම අපේ ඇනිවර්සරි එකට මගේ බර්ත්ඩේ එකට වගේ අපි මෙහෙට දාන ගියේ මෙයා හිටියා මට මතකයි මෙයා හිටියා ඔව් අරයත් හිටියා මෙයා නුරුමෙලේ හිටියා මෙයා කලින් ඉඳලා එතකොට දැන් මේ කෙනෙකුට නම් පොඩ්ඩක් සින්දු කියන්නේ මම කියලා තියෙනව නේද? මෙයාට පුළුවන්. අපි සින්දුවක් කියමුද? කියමුද? දන්න කෙනෙක් හිටියා එයා අහලා කියන්නකො බලන්න සින්දුවක්. එයාද පුළුවන්. මයික් එක කොහොමද? එයා ඉන්නේ. මයික් එක දෙන්නද? එපා. එයා කියන්නකො. සින්දුවක් කියන්නකො බලන්න. කියන්න මේ ඉන්දක් කියන්න. කියන්න. බෑ. සින්දුවක් කියලා බණක් කියන්න. එතකොට නේද? කලිපන එහෙමත් කියන්න තමයි අර රෝපාස දෙන්න. කියන්න බලන්න. කැස්සන කවුරුත් එක්ක කැස්ස වැඩි කරලා. කියන්න. රෝපාස තමයි. එහෙනම් බණ අර මයික් එක ගන්නකො. වතුර ටික. Empagatiya Nainakiya Endanananatiya Naunituke Ganapaya Jayadaripunni Gadaratimnan Gadarivalanni Gaubagaritinta Arivalanni Namma Gebaratin Sarade Murajite Gavume Marata Yandere Vinu Gavume Payantavi Vedavindite Gavati Pivatina අනේ නං අංකල් අපිට දැන් යන්නත් වෙලාව හරි ඔයගොල්ලන් ඔන්න පළතුරු ටිකකුයි කෑම ටිකකුයි ලෑස්ති කරගෙන ඉන්න තියෙනවා ඒක බාර ගන්න. ඉතින් මම මේ විස්තර ඔක්කොම හැමෝටම දන්නන්නම් මගේ YouTube එක හරහා. ඉතින් ඔයාලට දිගටම අපි පුළුවන් උදව්වක් කරන්න. ඉතින් අද දවසේ මේ ටික බාර දීලා අපි යන්න තමයි සූදානම් වෙන්නේ. පිළිගන්න දෙනවා නම සුරංගි ප්‍රියංක දෙදාසිස්සේ නවයයි යාකතරන දිනේන අදින සුරංගි මහත්මියතා ඒ මහත්මියගේ දයාවර පුරාගුරුසයාවන ප්‍රියංක මහතා යාදකල විසින් අස්වැද්දුනේ වයම සම්බෝධි ඊට නිවාසය වෙත පිරිනමන ලද්දාවෝ දානය සහ අනිකුත් ද්‍රවයන් පූජා පිරිනැමීමෙන් මේ කරගත්තා වූ කුසල කර්මයේ අනුවසින් ඒ දිපලයකුළු පවුලේ සියලු දෙනාටම මේ පින් අත්වීමෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් වේවා කරන කියන ප්‍රතිස්ථාවක් වැඩි දියුණු වේවා මේලෝ පාලනය කරන්නා වූ සික්තුම් කෝටියක් වූ දේව දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන අතර එම පවුලේ අධ්‍යාපනය ලබන්නා වූ දූ දරුවන් සිටිනම් ඒ දූ දරුවන් දැන ඉගෙනගෙන අනාගතයේ මේ රටට වැඩදායක වූ ගුණ යහපත් වූ පුරවැසියන් බවට පත්වීමට මේ සිදු කරන ලද්දා වූ පුණ්‍ය කර්මය හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරන අතර එම පවුලේ මේ පරලෝකීය ඥාතින් සිටින ඒ ඥාතින්ට මේ පින්වත්ීමෙන්
අසර වසනතුරු කිසිදු අපාගත ස්ථානයක නොඇති දෙව් මිනිස් අප කෙළවර අමාමහා නිර්වාණ සම්පත්තිය අත්විඳීමට මේ සිදු කරන ලද්දා වූ උතුම් පුණ්‍ය කර්මය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සිරුවන් සරණයි. නෝනට අපේ තෑග්ගක් දෙනවා. අපි කට්ටියව මතක් වෙන්න ඕන. ස්තුතියි අංකල්ලා ඔයාලව මතක් වෙන්න මම මේක කොහොම හරි මගේ ගෙදර හදාගන්නම්. මොකද්ද මේ පැලේ? කිරියවුන. කිරියාගෙන රසයි නේද මේක මම අහලා තියෙනවා කාලා නන්නේ. අදම බලන්න. අද කවුරුත් එකක් ගන්න ඉඳලා. බොහොම පිං එහෙනම් ඔයාලට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.